වයලස් ගේමින් මවුස් එකක් බජට් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. ඉතින් ෆැන්ටේ කනාටා WG9 කියන්නේ ඒ වගේ ජනප්‍රිය වෙච්ච මවුස් එකක්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරමු මේ මවුස් එක මේ ගානට වටිනවද? ඒ වගේම මේ මවුස් එකෙන් ඇත්තටම ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ මවුස් එක හරියන්නේ මොන වගේ කට්ටියකටද කියලා. මවුස් එකේ ඩිසයින් එකයි බිල්ඩ් ක්වොලිටි එකයි බැලුවම මේ මවුස් එක ගොඩක් හොඳ අතට අහුවෙන සාමාන්‍ය තරමේ මවුස් එකක්. ගොඩක් ලොකුත් නැහැ, ගොඩක් පොඩිත් නැහැ. මේ මවුස් එක හැමෝටම කිසිම ප්‍රශ්නයක් නැතුව කම්ෆර්ටබල් විදිහට ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුළුවන්. මොකද ලොකු අතක් තියෙනවා නම් මේ මවුස් එකේ සමහර වෙලාවට අපේ අර ඇඟිලි ටික ඒ කියන්නේ මේසෙ ගෑවෙන්න පුළුවන්. කියන්නේ මවුස් පැඩ් එකේ ගෑවෙන්න පුළුවන්. ඔයාලට ලොකු අතක් තියෙනවා. හැබැයි ඒත් මම හිතන්නේ ප්‍රශ්නයක් වේවි කියලා. එහෙම නැතුව සාමාන්‍ය කෙනෙක්ට මේ මවුස් එක හොඳටම හොඳයි. මවුස් එකේ වටේ මේ සයිඩ්ස් දෙක ප්ලාස්ටික්, ඒ වගේම මවුස් එකේ යටත් ප්ලාස්ටික්. මවුස් එක උඩ අපි අල්ලගන්න පැති මේකේ නිකන් රබර් වගේ ග්‍රිප් එකක්. ඒ කියන්නේ ග්‍රිප් එකක් තියෙනවා මේ මවුස් එකට. ඕල්මෝස්ට් රබර් වගේ ෆීලිං එකක් තමයි මේක තියෙන්නේ. ඒ වගේම මේ මැද ස්ක්‍රෝල් වීල් එක තියෙන හරියේ ග්ලොසි ෆිනිෂ් එකක් තියෙනවා. ඒ වගේම මේකත් ප්ලාස්ටික් කෑල්ලක් තියෙන්නේ. ඒ වගේම මෙතන රතු පාට DPI බටන් එකක්. සාමාන්‍ය තරමේ මේ ප්‍රයිස් එකට ගැලපෙන විදිහට හොඳ ස්ක්‍රෝල් වීල් එකක් තියෙනවා. ඒ වගේම ස්ක්‍රෝල් වීල් එකේ බටන් එකක් තියෙනවා. එතකොට මේකේ වල මේවා පේන විදිහට සයිඩ් බටන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ මේවට කියන්නේ තම් බටන් කියලා. මේ බටන් දෙක හොඳට ප්‍රෙස් වෙනවා. හැබැයි පොඩි අර සාමාන්‍ය චීප් මවුස් එක තියෙන සද්දේ තමයි එන්නේ. ඉතින් ඔයාලා ෆැන්ටෙක් බ්‍රෑන්ඩ් එක දන්නවා නම් ෆැන්ටෙක් කියන්නේ කොහොමත් බජට් ඇක්සසරිස් ගහන බ්‍රෑන්ඩ් එකක්. මේගොල්ලෝගේ බිල්ඩ් ක්වොලිටි හොඳයි. ඒ කියන්නේ ඩියුරබිලිටි හොඳයි. බිල්ඩ් ක්වොලිටි කෙසේ වෙත්. ඊට පස්සේ මවුස් එකේ පිටිපස්සේ මේ විදිහට ලෝගෝ එක තියෙනවා, ෆැන්ටෙක් ලෝගෝ එක. ඒ වගේම මේ පේන විදිහට මේ පිටිපස්සෙන් මේ හරිය තමයි RGB ලයිට් සෙට් එක තියෙන්නේ. ඉතින් මේ මවුස් එක අනිත් මවුස් වල වගේ මැද අග මේ RGB ලයිට් නැහැ. පිටිපස්සේ මේ වගේ ස්ට්‍රිප් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තනි ලයිට් එක මේ වගේ ප්ලාස්ටික් තීරුවක් දිගේ පේන විදිහට තමයි හදලා ඇත්තේ අනිවාර්යෙන්. මොකද මේක ඇතුළමම ගලවලා බලලා නැහැ. කොහොම වුණත් මේක ඉස්සරහා USB-C කනෙක්ෂන් එකක් තියෙනවා මේක charge කරන්න. ඔව් මේක rechargeable wireless mouse එකක්. ඒ කියන්නේ අපිට අර Logitech වල වගේ මේකට බැටරි දාන්න උවමනාවක් වෙන්නේ නැහැ. mouse එක පිටිපස්සේ මෙතන තියෙනවා ඩොන්ගල් එක. ඒ කියන්නේ 2.4 GHz ඩොන්ගල් එක තියෙනවා. මේක කියන්න අමතකුණා. මේක වයර්ලස් කිව්වට මේක බ්ලූටූත් නැහැ. මේක තනිකරම පාවිච්චි වෙන්නේ 2.4 GHz ඩොන්ගල් එකෙන්. ඒ කියන්නේ ඔයාට මොකට හරි පාවිච්චි කරන්න ඕන නම් මේක ඩොන්ගල් එක අනිවාර්යෙන් ගහන්න ඕනේ. මොකද මේකේ බ්ලූටූත් නැති නිසා. ඉතින් මෙතන අපිට තියෙනවා මොඩල් නම්බර් එකයි සීරියල් නම්බර් එකයි මේඩ් ඉන් චයිනා කියලා ගහලා. ඒ වගේම මෙතන ඔයාලට පේනවා ඇති ඊට එහා පැත්තේ මෝඩ් බටන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක ඔන් ඔෆ් කරන්න මේ බටන් එක තියෙනවා. ඒ වගේම මේකේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තනිකරම මෙතන ඔන් කියලා ගහලා තියෙනවා. ඒ වගේම අනිත් එක එකෝ කියලා ගහලා තියෙනවා. මම හිතන්නේ එකෝ කියන්නේ ඉකොනොමි කියලා. මට මේක හරියටම හොයාගන්න බැරි වුණා. කොහොම වුණත් ඉකොනොමි එකට ඒ කියන්නේ උඩ බටන් එකට දැම්මහම උඩට මේ බටන් එක මේ ස්ලයිඩ් එක දැම්මම මේකේ ගොඩක් ඉක්මනට මවුස් එක ස්ලීප් වෙනවා. ඒ වගේම ලයිට් එක ඉක්මනට ඔෆ් වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඔන් එකේ දාලා තියද්දිත් ඒක වෙනවා. හැබැයි එකෝ එකට වඩා ටිකක් වැඩි වෙලාවක් යනවා. ඉතින් ඒ වගේම මේකේ හොඳ මේ වලට පේනවාගේ සුදු පාට මේ විදියට පැඩ් තියෙනවා. මේක ඕනම සර්ෆේස් එකක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි මවුස් එකේ ඩිසයින් එක. මේකේ charging time එක සාමාන්‍යයෙන් පැයකමාරක් වගේ යනවා සම්පූර්ණ charge එකකට. හැබැයි ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක දවස් 14ක් 21ක් අතර ගානක් පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව. ඒ කියන්නේ ඔයා හැමදාම පාවිච්චි කරනවා නම් හැම වෙලේම පාවිච්චි කරනවා නම් මේකේ rated තියෙන්නේ 85 hours කියලා. හැබැයි ඊට වඩා අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා ගේම් ගහනවා නම් ඊටත් වඩා අඩු වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයා normal daily task වලට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔෆිස් එක වගේ වැඩ කරනවා නම් එහෙම නැත්නම් ඔයාගේ personal දේවල් වල වැඩ කරනවා නම් දවසට සාමාන්‍යයෙන් පැය පොඩි ප්‍රමාණයක් වැඩ කරනවා නම් මේක අනිවාර්යෙන් සති දෙකක් තුනක් බැටරිය තියෙනවා. ඒ නිසා මේක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට තව දෙයක් තමයි මේක charge වෙන ගමන් අපිට mouse එක පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ සමහර mouse පුළුවන් අපිට මේක mouse එක charge එකට ගහලා දීලා කේබල් එක කනෙක්ට් කරලා දීදී mouse එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ mouse එක එහෙම බෑ.
ඒ ප්‍රයිස් එක හැටියට මම හිතන්නේ ඒක ඉතින් එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අනික මේක බැටරිය හොඳ නිසා අපිට සාමාන්‍යයෙන් කාලයකට සැරයක් තමයි මේක charge කරන්න ඕන වෙන්නේ. ඒ වගේම වැදගත්ම දේ තමයි දැන් අපි බලමු මේක ඇත්තටම ගේම්ස් වලට පාවිච්චි ගන්න පුළුවන්ද කියලා. මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට සහ මේකේ තියෙන මේක කොහොමත් වයර්ලස් මවුස් එකක්. ඉතින් හයි එන්ඩ් වයර්ලස් මවුස් එකක් ඇරෙන්න වයර්ලස් මවුස් ඇත්තටම ගේම්ස් වලට පාවිච්චි කරන එක මම හිතන විදිහට මගේ ඔපිනියන් එක විදිහට එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ස්පෙෂලි ඔයා කම්පිටිටිව් ගේම්ස් ප්ලේ කරනවා නම් ඒ කියන්නේ FPS ගේම්ස් වලට සාමාන්‍යයෙන් Call of Duty, PUBG, ඒ වගේ Battlefield වගේ එහෙම නැත්නම් Valorant වගේ Valorant වල නම් කොහොමත් මේක පාවිච්චි කරන්න බෑ. ඒ වගේ ගේම්ස් වලට පාවිච්චි කරනවා නම් වයර්ඩ් මවුස් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද මේකේ ඉන්පුට් ලැග් එකක් අනිවාර්යෙන් තියෙනවා. ඒ වගේම සමහර ලාවට කනෙක්ෂන් එක නැති වෙන්න පුළුවන්. වයර්ලස් මවුස් වල ඒ දේවල් වෙන්න පුළුවන්. මොකද ඩිස්ටන්ස් එක වැඩි වෙන ලැග් එක වැඩි වෙන්න පුළුවන් මේ වගේ වයර්ලස් මවුස් වල. මොකද මේකේ ප්‍රයිස් එකත් ගොඩක් අඩු නිසා අනිවාර්යෙන්ම මේකට පාවිච්චි කරන කම්පෝනන්ට් සාමාන්‍යයෙන් low to mid range component වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ මවුස් එකක් ගේම්ස් වලට ප්ලේ කරන්න. හැබැයි සාමාන්‍යයෙන් සිටි බිල්ඩර්ස් වලට එහෙම නැත්තම් උදාහරණයක් විදිහට Sim City, Cities Skylines, එහෙම නැත්තම් RV Diet වගේ ගේම්ස් වලට මල්ටිප්ලේයර් වුණත් මේක ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒවා එච්චර FPS ගේම්ස් නෙමෙයි. ඔයගොල්ලෝ Dota වගේ ප්ලේ කරනවා නම් Dota වලටත් මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද මේ මවුස් එක අනික වයර්ලස් මවුස් එක බැටරි ඉක්මනට බහින්න පුළුවන්. අර මං කිව්වේ ඉන්පුට් ලැග් එක ගොඩක් බලපානවා ඒ වගේ ගේම්ස් ප්ලේ කරද්දි. ඒ වගේම ඔයාලා ප්ලේ කරනවා නම් Daisy, Escape from Tarkov වගේ ගේම්ස් අනිවාර්යෙන් මේක නෙමේ වයර්ලස් මවුස් එක. හයි එන්ඩ් වයර්ලස් මවුස් එකක් අරන්න ඉන්පුට් ලැග් එක ගොඩක් වැඩි අනිත් මවුස් වල. ඒ නිසා ඒ වගේ ගේම්ස් වලට නම් මේ වගේ දේවල් ප්ලේ කරන්න එපා. අපරාධ. ඒ නිසා ඒ වගේ දේවල් වලට මේ වගේ මවුස් වලින් වයර්ලස් මවුස් වලින් ප්ලේ කරන්න එපා. අනිවාර්යෙන් වයර්ඩ් එක පාවිච්චි කරන්න නැත්නම් අපරාධේ. ගේම් එක්ස්පීරියන්ස් එක වලට හොඳටම ගන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම මේ මවුස් එක කාටද? මම හිතන්නේ මේ මවුස් එක හරියටම ගැලපෙන්නේ ඔෆිස් වර්ක් කරන අයට. එහෙම නැත්නම් වීඩියෝ එඩිටිං, ෆොටෝ එඩිටිං, එහෙම නැත්නම් බ්‍රවුසිං වගේ වෙබ් බ්‍රවුසිං වගේ කරන අයට මේ මවුස් එක හොඳටම ගැලපෙනවා. මොකද මවුස් එක මවුස් එකට හොඳ weight එකක් තියෙනවා. ඒ වගේම මවුස් එක හොඳට comfortable, හොඳ grip එකක් තියෙනවා. ඒ වගේම battery life එක ගොඩක් හොඳයි. ඉතින් මේකේ DPI එකත් වැඩි. අපිට අවශ්‍ය විදිහට ලොකු මොනිටර්ස් වල උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ sensor එකත් එක්ක මම sensor එක screen එකේ දාන්නම්. sensor එකත් එක්ක මේක අපිට 4K screen එකක උනත් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි 4K screen වල games play කරනවා නම් ඒකත් ඔයාලට වැදගත් වෙයි. මොකද මේ mouse එකෙන් 4K screen එකක game play කරන්න එපා. මොකද mouse එක මේ කොනේ ඉඳන් අනිත් කොනට යන්න. ඒ කියන්නේ mouse එක එක කොනක ඉඳන් තව කොනට යන්න. මේ වගේ mouse වල ගොඩක් travel time එකක් ගන්නවා. හැබැයි DPI එක වැඩි නිසා අපිට ඒක අඩු කරගන්නත් පුළුවන්. ඉතින් මම කිව්වත් වගේ video editing, photo editing වලට වගේ මේ mouse එක කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද අනික ඔයාලට office එකේ උනත් මේක වැඩ කරන්න පුළුවන්. library එකේ මේක මේකින් වැඩ කරන්න පුළුවන්. මොකද මේකේ mouse click වෙන සද්ද ගොඩක් අඩුයි. mouse එකේ main button දෙක කියන්නේ left එකයි right එකයි click වෙන සද්ද ගොඩක් අඩුයි. මොකද මෙයාලා පාවිච්චි කරලා තියෙන්නේ ගොඩක් ජනප්‍රිය silent mouse click button දෙකක්. ඒ කියන්නේ switches දෙකක්. හැබැයි මේ DPI button එකයි අනිත් බටන් දෙකයි මේ සයිඩ් බටන් දෙකයි ගොඩක් ලව්. ඒ නිසා ඒ දෙක ඔබන්න එපා ලයිබ්‍රරි එක වගේ ඉන්නවා නම්. එහෙම නැතුව පාවිච්චි කරන්න ගොඩක් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මවුස් එක මම දැන් මාස 5ක් විතර පාවිච්චි කරනවා. කිසිම ප්‍රශ්නයක් වෙලත් නැහැ. ගොඩක් හොඳ මවුස් එකක්. ස්ක්‍රෝලින් හොඳට වැඩ කරනවා. මම අර කිව්වා වගේ මේකට software support එකක් එන්නේ නැහැ. ඉතින් ටිකක් හොඳ මවුස් වලට software support එක එනවා. හැබැයි මේක එන්නේ නැහැ. ඒ නිසා අපිට කිසිම බටන් එකක් කස්ටමයිස් කරන්න බෑ. ඒ වගේම මේ RGB light එක කස්ටමයිස් කරන්නත් බෑ. ඒක නිකන් වේව් එකක් වගේ ඔටෝමැටික්ලි මේ විදිහට පත්තු වෙන එක තමයි වෙන්නේ. ඉතින් මේක ඔෆ් කරන්න අපිට ඔප්ෂන් එකකුත් නැහැ. හැබැයි ඉතින් ලයිට් එක එච්චර එළිය නැහැ. ගොඩක් එළිය නැහැ. ඉතින් අපේ වැඩවලට කිසිම බාධාවක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා ලයිට් එකට කැමති නැත්නම් ඒක කොහොමත් අතෙන් වැහෙන විදිහට ඔයාලා ලොකුවටත් තියෙනවා කොහොමත් අතෙන් වැහෙනවා. ඒ නිසා ඒක ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් අර මම කිව්වත් වගේ මේක තමයි මේ මවුස් එක. හැබැයි මේක හරියටම හරියන්නේ කාටද? මේක ඇත්තටම ගේමින් මවුස් එකක් කියලා තිබ්බට මේක ගේම් වලට පාවිච්චි කරන්න හොඳ නැති මවුස් එක. normal game වලට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මම කිව්වා වගේ city builders වලට ඒ වගේම puzzle games වලට එහෙම නැත්නම් story driven normal ලොකු FPS අවශ්‍ය නැති games වලට මේ mouse එක හොඳටම හොඳයි. ඉතින් mouse එකේ price එක
මේ වගේ තමයි වෙන්නේ. මොකද මම ගත්ත දවසේ නම් මේක සමහර වෙලාවට ප්‍රයිස් එක අඩු වැඩි වෙනවා. ඉතින් ඕවරෝල් Fantech කියන්නේ ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක්. මොකද මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම දැනටමත් පාවිච්චි කරනවා Fantech KX302S කියන කීබෝඩ් ඇන්ඩ් මවුස් කොම්බෝ එක. කිසිම ප්‍රශ්නයක් කරලා නැහැ අද වෙනකන්. දැන් අවුරුදු 4-5ක් විතර වෙනවා. හොඳටම පාවිච්චි කරන වයර්ඩ් මවුස් එකයි කීබෝඩ් එකයි. ඉතින් මේ ප්‍රයිස් එකට Logitech වගේ දෙයකට යන්නේ නැතුව මේ මවුස් එක ගත්තේ මම ලොකු වැඩක් කරන්න නැති නිසා. ඒ වගේම මගේ එක්ස්පීරියන්ස් එක හැටියට Fantech කියන්නේ ගොඩක් බජට් බ්‍රෑන්ඩ් එකක්. හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයාලත් පාවිච්චි කරනවා නම් Fantech ප්‍රොඩක්ට් එකක්, එහෙම නැත්නම් මේ වගේ මවුස් එකක්, එහෙම නැත්නම් ඔයා ගන්න හිතන් ඉන්නවා නම් මේ මවුස් එක, අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න. මගේ goal එක මේ අවුරුද්ද වෙද්දි අනිවාර්යෙන් channel එක grow කරන්න කලින් අවුරුදු වලට වඩා. ඉතින් ඒකට උදව් කරන්න, share කරන්න, like කරන්න. තවත් මේ වගේ ගොඩක් හොඳ වීඩියෝස් අරගෙන ඉස්සරහින් මේ අවුරුද්දේ හම්බෙමු. මොකද සාමාන්‍ය මමත් ඔයාලා වගේ සාමාන්‍ය කෙනෙක්. ඉතින් ඒ නිසා ඔයාලා පාවිච්චි කරන ගොඩක් ප්‍රොඩක්ට්ස් මාත් පාවිච්චි කරනවා. ඉතින් අපි බලමු ඒ වගේ මොන වගේ දේවල්ද අපිට හරියන්නේ, ඒ වගේම මොන වගේ ප්‍රොඩක්ට්ද ගොඩක් හොඳ අපිට කාලයක් පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය බජට් ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.